අපි අද කතා කරන්නේ 2025 ඕගනික් ස්ට්‍රක්චර් දෙසේ ප්‍රශ්නේ. ඒ කියන්නේ හතරවෙනි ස්ට්‍රක්චර් දෙසේ ප්‍රශ්නේ. ඒ කියන්නේ ඔයගොල්ලන් බහුතරයක් අය හොඳින්ම දන්නේ මේක සමායකතාවයේ ප්‍රශ්න කිව්වොත්. ඒතර සමායකතාවයේ කොටසෙන් එන ප්‍රශ්නේ තමයි 2025. හැබැයි මේ ප්‍රශ්නේ පොඩි වෙනසක් තියෙනවා. ඒ කියන්නේ ට්‍රෙන්ඩ් එකක් විදිහට එක දිගට ආපු ප්‍රශ්නේ පොඩ්ඩක් විතර ප්‍රතික්‍රියා පැත්තට බර කරලා සමායකතාවයෙන් ඉතා පොඩි ප්‍රමාණයක් එන විදිහට 2024 දී ප්‍රශ්නේ වෙනස් වුණා. රසායනික ගණනයක් පොඩ්ඩක් වගේ ඒක ඇතුළට දාපු. දැන් 2025 ආපු ප්‍රශ්නේ ගත්තත් ඒකත් එහෙමයි. මම 2026 ප්‍රශ්නෙත් ගොඩක් දුරට ඒ වගේම වෙයි කියලා හිතනවා. පොඩ්ඩක් ගණනය කෑල්ලකුයි ප්‍රතික්‍රියා පිළිබඳ වැඩිපුර අවබෝධයකුත් එක්ක සමායකතාවය මිශ්‍ර කරපු ප්‍රශ්නයක් විදිහට තමයි දැන් ප්‍රශ්නේ එන්නේ. කෙලින්ම සමායකතාවයෙන් ප්‍රශ්නේ අහන්නේ. රයිට්. අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. කොහොමද මේ ප්‍රශ්නේ හදන්නේ කියලා. ඒතර ප්‍රශ්නේ කියනවා ඒ අණු අණුක සූත්‍රයේ C5H10 වූ හයිඩ්‍රෝකාබනයකින් මේ කාබන් 5ක හයිඩ්‍රෝකාබනයක් හෝ ඇල්කොහොලයක් කීටෝනයක් වගේ එහෙම එකක් කියන එක මේ සාමාන්‍ය මේ ප්‍රශ්න තුල කාබන් 5ක දාමය කියන එක. එතකොට අපිට හයිඩ්‍රෝකාබනයක් කිව්ව ගමන් අපිට මෙතන හදන්න බෑ. හැබැයි දිත්ත බන්ධනයක් තියෙනවා කියන එක පැහැදිලි. මොකද මේ අණුක සූත්‍රය නම් අනිවාර්යයෙන්ම දිත්ත බන්ධනයක් තියෙන්න ඕනේ. CnH2n ආකාරයේ තියෙන නිසා. බීහි අණුක සූත්‍රයේ C5H10O2 වේ. ඒ කියන්නේ ඔක්සිජන් දෙකක් තියෙන සංයෝගයක්. එය ප්‍රකාශ සමායකතාවයේ දක්වයි කියලා කියනවා. ඒ කියන්නේ අපිට අනිවාර්යෙන් කයිරල් සෙන්ට් එකක් අඳින්න පුළුවන්. එකිනෙකට අසමාන මෞලික ස්කන්ධ සහිත කාණ්ඩ හතරක් සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ. නේ කාණ්ඩ හතරක් සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ. එකිනෙකට අසමාන මෞලික ස්කන්ධ සහිත කාණ්ඩ හතරක් සම්බන්ධ වෙලා තියෙනවා. අපි ඒකට කියනවා ප්‍රකාශ මේ කයිරල් සෙන්ට් එකක්. එහෙම නැත්නම් අසම්මිතික කාබන් පරමාණුවක් කියලා. මෙන්න මෙතනින් ඉතාමත් වැදගත් නිරීක්ෂණයක් ගේනවා. දී ජලීය සෝඩියම් කාබනේට් සමග ප්‍රතික්‍රියා කළ විට කාබන් ඩයොක්සයිඩ් වායුව මුක්ත වේ. එතකොට ඔක්සිජන් දෙකකුත් තියෙන ඒ විදිහට ජලීය සෝඩියම් කාබනේට් සමග ප්‍රතික්‍රියා කරාම කාබන් ඩයොක්සයිඩ් වායුව මුක්ත වෙන්න නම් අනිවාර්යයෙන් මේ සංයෝගයේ සතුව COOH කාණ්ඩයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ කාබෝසිලික් අම්ල විතරයි සෝඩියම් කාබනේට් එක්ක ප්‍රතික්‍රියා කරලා කාබනික සංයෝග වලින් කාබන් ඩයොක්සයිඩ් වායුව දෙන්නේ. ඊට අමතරව ඇමීන සහ ඇනිලින් හදන ආම්ලික ලවණ ගත්තොත් ඒවත් සෝඩියම් කාබනේට් එක කාබන් ඩයොක්සයිඩ් ලබා දෙනවා. NO2 කාණ්ඩ කීපයක් සම්බන්ධ වෙච්ච ෆීනෝල ගත්තොත් ඒවත් සෝඩියම් කාබනේට් එක කාබන් ඩයොක්සයිඩ් ලබා දෙනවා. නමුත් මතක තියාගන්න ඕනේ දේ තමයි සෝඩියම් කාබනේට් එක කාබන් ඩයොක්සයිඩ් වායුව දෙනවා කිව්වොත් අනිවාර්යයෙන්ම බොහෝ දුරට ඒක කාබෝසිලික් අම්ලයක්. ඒක මේක මෙතනදී කෙලින්ම අපිට ගන්න පුළුවන් මේ අණුක සූත්‍රයේ දිහා බැලුවම ඔක්සිජන් දෙකක් තියෙන නිසා මේක අනිවාර්ය කාබෝසිලික් අම්ලයක් වෙන්න ඕනේ. එහෙනම් ඒක ප්‍රකාශ සමායකතාවයක් දක්වනවා. එහෙනම් අපිට D සඳහා අපිට try එකක් දීලා බලන්න පුළුවන් chiral cent එකකුත් තියෙන. ඒ කියන්නේ COOH කාණ්ඩයක් අනිවාර්යෙන් ඕනේ. ඊට පස්සේ මම පොදුවේ කියලා තියෙනවා හයිඩ්‍රජන් එකක් දාන්න. ඊළඟට CH3 කාණ්ඩයක් දාන්න. දැන් කාබන් 1 2 3ක් කියලා තියෙනවා. 4යි 5ක් වෙන්න CH2 CH3 කාණ්ඩයක් දාන්න. ඔන්න දැන් අපිට අවශ්‍ය වෙලා තිබිච්ච කාණ්ඩය අපි ඇඳගත්තා. ඒක අපි මේ ප්‍රතික්‍රියා දාමයට සෙට් වෙනවද කියලා බලමු. එතකොට D වෙන්නේ මෙන්න මෙයානේ. CH3 CH COOH කාණ්ඩයක් තියෙනවා. ඊට අමතරව CH2 CH3 කාණ්ඩයක් තියෙනවා. දැන් C බවට පත් වෙන්නේ මෙයාගේ COOH කාණ්ඩය CH2 CH3 තියෙනවා නම් H+ ඩයික්‍රොමේට් දාලා තමයි මේකෙදි COOH කාණ්ඩය නිර්මාණය කරලා තියෙන්නේ. එහෙම නිර්මාණය කරන්න නම් අනිවාර්යයෙන්ම C විදියට තියෙන්න ඕනි CH2OH කාණ්ඩයක්. නේ CH2OH කාණ්ඩයක් තියෙන්න ඕනි C විදියට. CH2 CH3 නේ ඊළඟට B වලට දාලා තියෙන ප්‍රතිකාරකය ඔයගලන්ට දැක්කොත් පේනවා ජලීය KOH නේ. ජලීය KOH දාලා CH2OH එකක් ගන්න මෙතනට Br එකක් තියෙන්න ඕනේ නේ. එහෙනම් Br එක තිබ්බ සංයෝගයේ විදියට CH3 CH අපි කාබන් දාමය වෙනස් කරන්නේ අර ප්‍රතික්‍රියාවෙන් ප්‍රතික්‍රියාවට හරියන විදියට සංයෝගය වෙනස් කරන එක තමයි කරන්නේ. ඒතකොට CH2 Br එකක් තිබිලා තියෙන්න ඕනේ. CH2 Br එකක් තිබිලා තියෙන්න ඕනේ. ඊට පස්සේ HBr පෙරොක්සයිඩ් මාධ්‍යය දාලා තමයි මේ Br එක අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම අස්ථායි කාබෝනියම් කැටයනට Br සම්බන්ධ කරලා තියෙන්න ඕනේ මුක්ත කණ්ඩක ආකලන යන්ත්‍රණයක් ඔස්සේ. ඒ කියන්නේ අනිවාර්යෙන් මෙතනට දිත්ත බන්ධනයක් ඇවිල්ලා තියෙන්න ඕනේ. එතකොට දිත්ත බන්ධනයක් එනවා කියලා කියන්නේ අපිට CH3 C දිත්ත බන්ධනයක් CH2
CH2 CH3 කියලා ගන්න පුළුවන් අපිට දීලා තියෙන සංයෝගය. හරි දීලා තියෙන සංයෝගය. පැහැදිලි CH3 CH2 CH3 කියලා ගන්න පුළුවන්. හරි CH3 කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ D වලට PCl5 දැම්මම E ලැබෙනවලු. එතකොට PCl5 දැම්මොත් එම අම්ල ක්ලෝරයිඩයක් එන්න ඕනේ. මම ඒකයි කිව්වේ අර ප්‍රතික්‍රියා පැත්තට චුට්ටක් බර වෙලා මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙනවා කියන එක. එතකොට සමායකතාවය පිළිබඳ දැනුම ඇත්තටම පොඩි ප්‍රමාණයක් තමයි ඉල්ලලා තියෙන්නේ. COC. ඒ කියන්නේ කයිරල් සෙන්ට් එකක් තියෙනවද කියලා දන්න එක විතරයි මේකෙදි නේ. F බවට පත් වෙලා තියෙන්නේ ඇමෝනියා දැම්මට පස්සේ එන සංයෝගය. ඒ කියන්නේ ඒමයිඩ් එකක් වෙන්න ඕනේ. CH3CH අර කාබන් දාමයේ කිසිම අවස්ථාවක අපි වෙනස් කිරීමකට ලක් කරන්නේ නැහැ. එතකොට C දිත්ත බන්ධනයක් හෝ NH2 කාණ්ඩයක් තියෙනවා. හරි. ඊළඟට G සහ H GH දෙන්න අරගෙන G සහ J දෙන්න අපිට ගන්න ඕනේ G සහ H කියලා මෙතන තියෙන්නේ EF GH උච්ච එකක් මෙතනට ඇවිල්ලා නැහැ නේද? මේකේ පොඩ්ඩක් වෙනස් වෙන්න ඕනේ. J කියන සංයෝගයෙන් GJ කියලා එන්න ඕනේ. J හි අණුක සූත්‍රයේ C5H8 වේ. J ඇමෝනීකృత සිල නයිට්‍රේට් සමග අවක්ෂේපයක් ලබා දෙයි. ඒතර අපිට G ගෙන් මේක ඊටාම ලේසියෙන් අල්ල ගන්න පුළුවන්. මෙයා නම් G බවට පත් වෙන්නේ CH3CH CH2 CH3 කාණ්ඩයක් තියෙන්න ඕනේ. මෙතනට CH3 කාණ්ඩයක් තියෙන්න ඕනේ. එතකොට J බවට J වෙන්න ඕනේ. H කියලා එකක් නැහැ නේ. හරි. J බවට පත් වෙන්න ඕනේ C5H8 අණුක සූත්‍රයේ තියෙන. ඒ කියන්නේ CnH2n ඍණ 2 ඇමෝනීකృత සිල නයිට්‍රේට් සමග අවක්ෂේපයක් ලබා දෙන්න නම් ආම්ලික හයිඩ්‍රජන් එකක් තියෙන ඇල්කයිනයක් තියෙන්න ඕනේ. ආම්ලික හයිඩ්‍රජන් එකක් තියෙන ඇල්කයිනයක් තියෙන්න ඕනේ. එතකොට මේ සංයෝගයේ දිහා බලපු ගමන් ඔයගොල්ලන්ට පේනවා ත්‍රිත්ව බන්ධනයක් දාන්න පුළුවන් තැන තියෙන්නේ මෙන්න මෙතනට විතරයි නේ. එහෙනම් අපි එතනට ත්‍රිත්ව බන්ධනය එකතු කරනවා. ඊටම සරලයි. C ත්‍රිත්ව බන්ධනයක් CH එකක් තියෙනවා. ඊට අමතරව CH CH3 CH3. එතකොට මෙයාට ඇමෝනිය සිල නයිට්‍රේට් දැම්මම සුදු පාට අවක්ෂේපයක් එනවා. ඒකත් මම මෙතනදී පොඩ්ඩක් ඇදලා තියන්නම් විශේෂ කාරණයක්. ඒක මෙතන අහන්නේ. CH3CH CH3 C ත්‍රිත්ව බන්ධනයක් C සිල්වර් සම්බන්ධ වෙනවා ආම්ලික හයිඩ්‍රජන් එක රිප්ලේස් කරලා. ඒක තමයි සුදු පාට අවක්ෂේපයක් බවට පත් වෙන්නේ. ඊළඟට මේකේ දෙවෙනි කොටස කියනවා HgSO4 තනුක සල්ෆියුරික් සමග J ප්‍රතික්‍රියා කළ විට K සෑදේ K එක් පියවරකින් G බවට පරිවර්තනය කළ හැක. K එක් පියවරකින් G බවට පරිවර්තනය කළ හැක කියලා කියනවා. K හි ව්‍යුහය කියන්නේ අපි දන්නවා අනිවාර්යයෙන්ම කීටෝනයක් මෙතනදී හැදෙන්න ඕනි. ඒ හැදෙන කීටෝනය තමයි CH3CH CH3 C දිත්ත බන්ධනයක් හෝ CH3 කාණ්ඩයක් තියෙනවා. ඒතර ප්‍රතිකාරකය තමයි සිංක් රසදිය මාධ්‍යයේ ක්ලෙමන්සන් ඔක්සිහරණයේ සාන්ද්‍ර HCl භාවිතා කරන්න ඕනේ. සාන්ද්‍ර HCl. හරි සාන්ද්‍ර HCl. right. ඒ විදිහට තමයි ඒකේ ඒ කොටස ඉවර වෙන්නේ. මම අර සාමාන්‍ය සමායකතාවයත් එක්ක යන ප්‍රශ්නත් එක්ක බලනකොට මේ ප්‍රශ්නේ ටිකක් විතර ලේසි ප්‍රශ්නයක්. හරි ටිකක් විතර ලේසි ප්‍රශ්නයක්. බොහෝ දුරට මේ හා ආසන්නෙන් යන ප්‍රශ්නයක්. මේ පාර 2026 පේපර් එකත් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. 24 25 කියන්නේ එකම පැටර්න් එකක්. ඒ පැටර්න් එකේම ප්‍රශ්නයක් 26 දිත් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඔයගොල්ලන්ට හාත්පසින්ම වෙනස් ප්‍රශ්නයක් තමයි 23 22 21 ඒ විදිහට යනට බලා ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි 24 25 26ත් බොහෝ දුරට මේ වගේ පැටර්න් එකේ ප්‍රශ්නයක් කියලා හිතනවා. පහත දක්වා ඇති ප්‍රතික්‍රියා සඳහා ප්‍රතික්‍රියා වර්ගය නියුක්ලියෝෆිලික ආකලන, ඉලෙක්ට්‍රෝෆිලික ආකලන, නියුක්ලියෝෆිලික ආදේශ කියන වර්ගය සහ ප්‍රධාන ඵලය වගේ අදාළ කොටු තුල ලියන්න කියලා කියනවා. එතකොට Br2 දැම්මොත් මේ සංයෝගයට ප්‍රධාන ඵලයේ විදිහට අපිට ලැබෙන්නේ CH3CH Br CH3CH3 Br. එතකොට මේක අපි දන්නවා ඉලෙක්ට්‍රෝෆිලික ආකලන ගණයට අයත් වෙන්නේ. ඉලෙක්ට්‍රෝෆිලික ආකලන කියලා කියන්නේ
AE ප්‍රතික්‍රියා වර්ගය AE. නිර්ජලීය Al2O3 දාලා රත් කිරීම සිද්ධ කරනවා සෙල්සියස් 350ට වගේ රත් කරන්න ඕනි. එතකොට ඉවත් වීමේ ප්‍රතික්‍රියාවක් එහෙම නැත්නම් විජලනය වීමක් සිද්ධ වෙනවා. කියන්නේ ජලයේ ඉවත් වීමක් සිද්ධ වෙනවා. එතකොට CH3 CH දිත්ත බන්ධනයක් CH CH2 CH3 ඕකේ අනිත් පැත්තට දිත්ත බන්ධනය දැම්මත් ප්‍රශ්නයක් නැහැ. ඉවත් කිරීම කියන එක E යටතට එනවා. HBr දැම්මොත් එහෙම නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවක් වෙලා CH2Br ලබා දෙනවා. නියුක්ලියෝෆිලික ආදේශ කියලා කියන්නේ SN. පහත් දී ඇති ප්‍රතික්‍රියාවේ ප්‍රධාන ඵලය එල්හි ව්‍යුහය අඳින්න කියලා කියනවා. එතකොට එල්හි ව්‍යුහය C කොටසට අදාළව ඉතාමත් පාසුයි. CH3 කාණ්ඩ දැන් 3ක් තියෙනවා මේ කාබන් දාමයට අදලා මේ ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණය ලියන්නත් කියලා කියන. ඒතර අපි දන්නවා ඉස්සල්ලාම කාබෝ කැටායනයක් හැදෙන්න ඕනේ. ඒ කාබෝ කැටායනයට තමයි බෙන්සීන් න්‍යෂ්ටියෙන් පහර දීම සිද්ධ වෙන්නේ. ඒතර AlCl3 ක්ලෝරින් මත් තියෙන එක සරේවලක් ඇල්මීනියම්ට දායක කරනවා. එතකොට Cl එක ගැලවෙනවානේ. එතකොට CH3 CH3+ හැදෙනවා. ඊට අමතරව AlCl4- හැදෙනවා. මේක පොඩ්ඩක් විශේෂයි ළමයි. මම පොඩ්ඩක් මෙතනදී පොඩි වැදගත් කාරණයක් කියන්නම්. මෙයා sp2 මුහුම්කරණය ලක් වෙලා තියෙන නිසා මේ CH3 කාණ්ඩ තුනම මේ කාබන් පරමාණුවත් එක්ක තියෙන්නේ තලීය ව්‍යුහයක් විදියට. ඒක විශේෂයෙන් මතක තියාගන්න. නැත්නම් අපිට හිතෙනවා මේක නිකන් අර පොඩ්ඩක් බල්කි ගෲප් තුනක් සම්බන්ධ වෙලා තියෙන නිසා බෙන්සීන් න්‍යෂ්ටියට මේ ධනාරෝපණයට පහර දෙන්න බැරි වෙයි කියලා. නමුත් මේක තලීය ව්‍යුහයක් විතර තිබුණොත් CH3 කාණ්ඩ තුන ওই විදියට මේ බෙන්සීන්ට කිසිම ප්‍රශ්නයක් නැතුව පහර දෙන්න පුළුවන්. හරි කිසිම ප්‍රශ්නයක් නැතුව පහර දෙන්න පුළුවන්. එතකොට මම මේ විදියටම පොඩ්ඩක් අඳින්නම් C+ එකක් එක්ක තියෙනවා CH3 ඒක තලීය ව්‍යුහයක් විදියට තියෙන්නේ. හරි තලීය ව්‍යුහයක් විදියට තියෙන්නේ. එකම තලයේ තියෙන්නේ. මේ තුන් දෙනාම එකම තලයේ තියෙන්නේ. එතකොට බෙන්සීන් න්‍යෂ්ටියෙන් තියෙන ෆයි බන්ධනයකින් මේ අවස්ථාවේ පහර දෙනවා. පහර දුන්නට පස්සේ ලබා දෙන්නේ බෙන්සීන්ට දැන් ඒ කාණ්ඩයේ සම්බන්ධ වෙලා තියෙනවා CH3 ධනාරෝපණය තියෙනවා. ඊට පස්සේ මේ කාබෝ කැටායනයේ සංප්‍රයුක්ත ස්ථායීතාවය දක්වන්න පුළුවන්. මේ හැදෙන කාබෝ කැටායනයේ හයිඩ්‍රජන් එකට පහර දෙනවා දෙවෙනි පියවරේදී. ඊට පස්සේ ඒක ගැලවෙනවානේ. හයිඩ්‍රජන් එක ගලව ගන්නවා. ඒතර අවසාන ඵලයේ විදියට අපිට අර අවශ්‍ය කරපු කාබනික ඵලය ලැබෙනවා. CH3 ඊට අමතරව උත්ප්‍රේරකය නිදහස් කරනවා AlCl3 විදියට සහ HCl ලබා දෙනවා. මෙන්න මේ කාබෝ කැටායනයට හැකියාවක් තියෙනවා සංප්‍රයුක්ත ස්ථායීතාවය දක්වන්න. කැමති ළමයින්ට ඒ සංප්‍රයුක්ත ස්ථායීතාවය දක්වන ව්‍යුහ ටිකක් ඕන නම් ඇඳලා තියන්න පුළුවන්. මම ඒකත් මෙතනදී ඇඳලා තියන්න පොඩ්ඩක් විශේෂ කාරණයක් නිසා. හරි. එයාට දිත්ත බන්ධන තියෙන නිසා CH3 තුනක් H කියන එක තියෙන්නේ. ඔන්න ඔය විදිහට මෙයාට පුළුවන් සංප්‍රයුක්ත ස්ථායීතාවය දක්වන්න. හරි. සංප්‍රයුක්ත ස්ථායීතාවය දක්වන්න. මේකට දැන් ලකුණු ලබා දීම විශේෂයෙන් කරන්නේ නැහැ සංප්‍රයුක්ත ස්ථායීතාවය දැක්වීම අඳිනවට. ඉස්සර මාකින් ස්කීම් එකක් බැලුවොත් ඔයගලන්ට ඒ සංප්‍රයුක්ත ස්ථායීතාවය අඳින එකේට ලකුණු ලබා දීම කරලා තිබුණා. නමුත් දැන් ලකුණු ලබා දීමක් වෙන්නේ නැහැ. ඒක ඇඳලා තියෙන එක හොඳයි. නමුත් අත්‍යවශ්‍ය නැහැ. හරි.
ඊළඟ වැදගත් කාරණේ හැබැයි ඕක ඇඳගෙන තියෙන එක දැනගෙන ඉන්න ඕනේ. මොකද MCQ විශාල සංඛ්‍යාවක් එනවා. ඔයගේ වලින් ගොඩක් දුරට MCQ එකක් එන්න තියෙන හැකියාව වැඩි. ඒකත් මතක තියාගන්න. රයිට්. ඔය විදිහට තමයි 2025ට අදාළ ස්ට්‍රක්චර්ඩ් එසේ ප්‍රශ්න එන්නේ. ටිකක් විතර ලේසි ප්‍රශ්නයක් ඒකේ එසේ ප්‍රශ්නෙත් එක්ක බලද්දී. අපි වීඩියෝ සීරීස් එකේ අනිත් වීඩියෝස් උත් බලන්න. මේකේ එසේ ප්‍රශ්න සම්පූර්ණ ඩිස්කස් කරලා ගෙනින් channel එකේ දාලා තියෙනවා. ඒ වගේම subscribe කරන්න, යාළුවන්ටත් share කරන්න මේ වීඩියෝ එක.